ඉස්කෝලේ විද්‍යාත්මක මොකක් හරි දර්ශනයක් තියලා මට කතා කරා. මොකක්ද සර් මේක? මේක මේ මට පේන විදිහට අර ඔටෝමේටඩ් කියන සිස්ටම් එකට හැදිච්ච එකක්. ඔව්. ඒ කියන්නේ මේකේ වෙන්නේ ට්‍රේන් එක අරගෙන ඔව්. ඒ රේන් එක මෙෂර් කරලා SMS එකක් විදිහට ඔය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට යවනවා. එතන වෙදර් ඩිපාර්ට්මන්ට් එකටත් යනවා ඇති ඔය මෙසේජ් එක. ඔව් සර්. මේක සඳහන් වෙලා තියෙන්නේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියන එක. ඒකට මේ මෙසේජ් එක ගියාට පස්සේ ඔතන පේනවා ඇත්ත ටියුබ් එකක් තියෙනවා මේ වර්ෂාමානයේ ඉඳලා. ඔව්. ඒ ටියුබ් එකෙන් ඔව්. සාමාන්‍ය උදේ 8 ඉඳන් පහුවෙන්දා 8 වෙනකම් නැහපු වතුර ටික අයින් කරනවා මෙසේජ් එක යවුවට පස්සේ. ඔව්. ඊට පස්සේ ආයෙ ඊළඟ දවසේ මේ මෙෂර්මන්ට් එක එනවා. ඉතින් මේක ෆුල් ඔටෝමේටඩ් එකක්. ඉතින් හැම වෙලේම මේ ප්‍රදේශයේ ඒ රත්න ප්‍රදේශයේ වර්ෂාපතනය අඛණ්ඩව වාර්තා කරනවා. සුපර් කිසිම මේ කාගේවත් මැදිහත් වීමක් නැතුව. එතකොට මේ වගේ උපකරණ වටින්නේ සයන්ස් වල දිනුව වටින්නේ මෙන්න මේ වගේ අවස්ථාවල මෙතනට කිසිම පුද්ගලයෙක් මැදිහත් වීමක් නැහැ. වාව්. එකම දේ අපි කරන්න ඕනේ මෙයාට බාධා නොකර ඉන්නවා. මෙයාට බාධා කරන්න ඕනේ නැහැ. ඉතින් මේ වටේ පිට ගස් හැදෙන එක පොඩ්ඩක් ඔව් නේ. ගැන හිතන්න ඕනේ. ඔව්. ඒවා ඉතින් පාලනය කරන්න ඕනේ. මෙතන පොඩ්ඩක් පිළිසුදු තියාගන්න හොඳයි. ඒ වගේ දේවල් මේ තමයි හිතන්න ඕනේ. ඉතින් අපේ ඉස්සරහට සයන්ස් කරන ළමයිට මේ වර්ෂා මනින්න ග්‍රේඩ් 6 6ට එනවා මේ අලුත් සිලබස් එකේ පාඩ ලෙසන් එක. බියන් ඔතෙන්ටික් ලර්නින්. ඉතින් මේ වගේ දැන් ඉස්කෝල වල ගියාම මතක් කරනවා. ඔව්. සෑහෙන දුරට හොඳට තියාගෙන ඉන්නවා. තව ටිකක් මේවා ගැන අවධානය යොමු කරලා. ඉස්කෝලේ මේ විද්‍යාත්මක භාණ්ඩයක් එළිය තියෙන එකත් වටිනවා ඒ විද්‍යාව ප්‍රබෝධන කරන්න. මේ එවිඩන්ස් මත පදනම් වෙලා තීරණ වලට යන්න. හරි වටිනවනේ නිකම්ම අද වගේ අන්න ශාස්ත්‍ර නැතුව. එවිඩන්ස් මත පදනම් වෙලා තීරණ වලට එන්න පුරු කරන එක මේක මේක බලන්න නම් ඉරත් ඉස්කෝලේට ආව නම් හරි නේද? ඔව්. අපිට අත්දැකීම ගන්න පුළුවන්. තව ඉස්කෝල කීපයක තියෙනවා මේ ඔටෝමේටඩ් කියලා මතකයක් නෑ. සමහර ඉස්කෝල වල කීපයක ඔය මේ මට මතකයේ විදිහට කුඩා ඉස්කෝල කියනවා මේ වගේ. කුඩා ඉස්කෝල ඒ වගේ තැන්වල තියෙනවා. thank you.